මම දරුණු විදිහට අසනීප වුණා. ඇත්තටම කිව්වොත් පිළිකා රෝගයකින්. සිංහල සිනමා වංශ කතාවේ මෙතෙක් බිහි වූ යුග අතර මාලනී විජය යුගයට අදටත් රසික හදවත්වල තියෙන්නේ අමරණීය මතකයක්. ඉතින් රටක් ආදරය කළ මාලනී සෙනෙහලතා පොන්සේකා මහත්මිය මේ වන විට තමන්ගේ රෝගය උත්සන්න වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. බොහෝ කලක් රෝගය නිසා පීඩා විඳලා නැවතත් රෝගය උත්සන්න වෙලා තියෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. සිංහල සිනමාවට මෙතෙක් බිහිවුණු රංගන ශිල්පිනියන් අතර ආකර්ශනීයම නිල රෙජින වශයෙන් ඇයව හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1949 අප්‍රේල් 30 වන දින සීලවතී ෆොන්සේකා මහත්මියට සහ ගිල්බර්ට් ෆොන්සේකා මහතාට දාව ඉපදුණු ඇය නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් හා ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පසුව ඇය රංගනයට පිවිසියා. විජය මාලිනී, ගාමිණී මාලිනී, ඒ වගේම පසුකාලීනව සනත් මාලිනී, ලකේ මාලිනී මේ කියන යුග තුලින් ශ්‍රී ලාංකීය සිනමාව දිදුලවන්නට ඇය සමත් වුණා. ඇයට දමයන්ති ෆොන්සේකා නමින් නැගණියක් සහ ආනන්ද ෆොන්සේකා, දයානන්ද ෆොන්සේකා සහ උපාලි ෆොන්සේකා නමින් සොහොයුරන් 3 දෙනෙක් සිටිනවා. වර්ෂ 1965 දී උපාලි සේනානායක මහතා සමග විවාහ දිවියට එළඹි ඇය වර්ෂ 15ක් ඔහු සමග විවාහ දිවිය ගත කළා. පසුව ඔහුගෙන් වෙන්ව වර්ෂ 6ක් ඇය තනිකඩ ජීවිතයක් ගත කළා. ඉන්පසුව 1986 වර්ෂයේදී එවකට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වුණු ලකී ඩයස් මහත්මයා සමග නැවත විවාහ දිවියට එළඹුණා. 1986 2011 කියන වර්ෂ වෙනකම් ඔහු සමග විවාහ දිවිය ගත කළ ඇය නැවතත් එයින් වෙන්ව මේ වනතුරුම තනිකඩ දිවියක් තමයි ගත කරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් දේශපාලනයට ඇය පිවිසුණත් පාර්ලිමේන්තුවේදී එකම කතාවක්වත් ඇය සිදු කරලා නැහැ. මාලනී ෆොන්සේකා මහත්මිය රංගන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව කටයුතු කිරීම නිසා අධිබලති විදුලි ආලෝක කිරණ ඇඟට ඇතුළු වීම හේතුවෙන් අවසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරු වුණා. දරුණු ලෙසම පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය පසුකාලීනවයින් සුවය ලබා රූපවාහිනී වැඩසටහන් වලටත් සම්බන්ධ වුණා. මේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇයට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 55ක මුදලක් ලැබුණු බවද දැනගන්නට ලැබුණා. කොහොම වුණත් මේ වන විට නැවතත් රෝගය උත්සන්න වීම නිසා ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් තමයි පසුවන්නේ. කලාලෝයේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම සුවහසක් ඇගේ රසික ජනතාවත් මෙයින් කම්පාවට පත්ව සිටිනවා. ඒ වගේම ඇයට සෙත්පතා විවිධ ස්ථානවල පින්කම්ද පැවැත්වෙනවා. ඉතින් අපිත් ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. ඔබ ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරගෙන යන්න.